ඔබ දන්නවද ඔබේ ලොකුම සතුරා ඉන්නේ කොහෙද කියලා? ඒ ඔබේ අසල්වැසියා නෙවෙයි. ඔබව විවේචනය කරන මිනිස්සු නෙවෙයි. අවස්ථාවන් මගහරින සමාජයක් නෙවෙයි. ඔබේ ලොකුම සතුරා ඉන්නේ ඔබේ කණ්ණාඩිය ඇතුලේ. ඒ ඔබමයි. අංක 1. තමන්ම හඳුනා ගැනීම. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද ලෝකයේ සාර්ථකම මිනිස්සු සහ ඔබ අතර තියෙන වෙනස මොකක්ද කියලා? ඔවුන්ට අත් දෙකයි කකුල් දෙකයි එක මොළයයි තියෙන්නේ. ඔබටත් ඒ හැමදේම තියෙනවා. හැබැයි එකම එක වෙනසයි තියෙන්නේ. ඒ තමයි විශ්වාසය. ගොඩක් අය ජීවත් වෙන්නේ අනුන්ගේ මතයන් මත. අනුන් කියන විදිහටයි තමන්ගේ දක්ෂතාවය මැනගන්නේ. අද මම ඔබට කියන්නේ ඔබ කවුද කියලා තීරණය කරන්න ලෝකයට ඉඩ දෙන්න එපා. ඔබ කවුද කියලා අද ඔබම තීරණය කරන්න. අංක 2. පරාජය යනු අවසානය නොවේ. ගොඩක් අය එකපාරක් වැරදුනාම හිතනවා ඒක තමයි අවසානය කියලා. විභාගයක් අසමත් වුණාම, ආදරේ පරාජය වුණාම, නැත්තම් බිස්නස් එකක් අසාර්ථක වුණාම අපි හිතනවා අපි වැඩකට නැති මිනිස්සු කියලා. නෑ. පරාජය කියන්නේ ඔබව නතර කරන රතු එලියක් නෙවෙයි. ඒක හරියට වාහනයක තියෙන ගියර් එකක් වගේ. වේගය වැඩි කරන්න නම් අපිට ගියර් එක මාරු කරන්න වෙනවා. ඔබ වැටුණු හැම වතාවකම ඔබ ඉගෙන ගත්තේ නැගිටින හැටි. මතක තබා ගන්න. සිංහයෙක් වුණත් පස්සට අඩි තියන්නේ පනින්න තියෙන වේගය වැඩි කරගන්නයි. අංක 3. අනුන්ගේ කතාවලට කන් නොදෙන්න. ඉතින් තව දුරටත් අනුන්ගේ ඇස්වලින් ඔබව මනින්න එපා. අදින් පස්සේ ඔබව නැවැත්විය හැකි එකම කෙනා ඔබ විතරයි. ඔබේ අතීතය ඔබට බාධාවක් වෙන්න ඉඩ දෙන්න එපා. කණ්ණාඩිය ඉදිරියට ගිහින් අද ඔබ දකින ඒ පුද්ගලයාට පුරුදු වෙන්න. ලෝකය මොනවා කිව්වත් මම මාව අත්හැරින්නේ නෑ කියලා. මොකද ඔබ ඔබව හඳුනාගත්තු දවසට මේ මුළු ලෝකයම ඔබ ඉදිරියේ දන නමනවා. ඒක සහතිකයි. මේ වීඩියෝ එකකින් ඔබේ හිතට පොඩි හරි ගැම්මක් ආවනම් අදම ඔබේ ගමන පටන් ගන්න.